මුලින්ම මේ විදිහට slpfe.lk කියන මේ සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක පුරවන තැනට යන්න ඕනේ. හරි මුලින්ම අපිට පෙන්වන්නේ මෙන්න මේ වගේ ෂන් එක පුරවනකොට මෙන්න මේ වගේ එකක් තමයි මුලින්ම පෙන්වන්නේ. මෙතන අපිට කියනවා අයදුම් කිරීමට පෙර උපදේශ පත්‍රිකාව කියවන්න කියලා. එතකොට උපදේශ පත්‍රිකාව මේ වෙනකොට හැමෝම පැහැදිලිව කියවලා තියෙන්න ඕනේ. හරි අපි බලමු. මෙතන ඔයගොල්ලන්ගේ ID නම්බර් එක අහලා ඉස්සරහට යන්න පුළුවන්. හරි අපි මෙතෙන්ට ID කාඩ් නම්බර් එකක් මොකක් හරි ටයිප් කරගමු. ඊට පස්සේ මේ ඉදිරියට යන්න කියන එක ටච් කරාම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ එකකට එනවා. මෙතන upload NIC front page කියන තැනට ඔයගොල්ලෝ ID කාඩ් එකේ මුල් පිටුව ඒ කියන්නේ පළවෙනි පැත්ත ස්කෑන් කරපු එක මේ විදිහට මේක උඩ ටච් කරලා ඔයගොල්ලන්ගේ ෆොටෝස් වලින් අරගෙන මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දාගන්න ඕනේ. දැන් මෙතෙන්ට මම ID කාඩ් එකක් ස්කෑන් කරලා නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්න මේ වීඩියෝ එක දාන හින්දා ID side 1 කියලා මම මේ කලින් ලෑස්ති කරගත්ත ෆොටෝ එකක් තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා NIC back page කියන එක. මෙතෙන්ට අපි ඔයගොල්ලන්ගේ ID කාඩ් එකේ ඊළඟ ස්කෑන් කරපු අනිත් පැත්ත අප්ලෝඩ් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට ටච් කරාම ඔයගොල්ලන්ගේ ෆොටෝස් ටික පෙන්නනවා. අපිට ID side 2 කියන මේ ෆොටෝ එක මම ගන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ස්කෑන් කරපු ID ෆොටෝ එක මෙතෙන්ට ගන්න. හරි ඊට පස්සේ personal details කියලා පල්ලෙහා තියෙන ඔයගොල්ලන්ගේ පෞද්ගලික විස්තර සම්පූර්ණ කරන්න. එතන තියෙනවා name as mentioned in passport barcode. එතනදී ඔයගොල්ලෝ passport එකේ පළවෙනි පිටුවේ කියන්නේ ඔයගොල්ලෝ අර ස්කෑන් කරපු පිටුවේ ඔයගොල්ලන්ගේ නම තියෙනවා පල්ලෙහා barcode එකක ටයිප් කරලා. ඔන්න මෙතන මම නමක් මොකක් හරි ටයිප් කරනවා. හරි ඔන්න ඔය වගේ මොකක් හරි නමක් ටයිප් කරනවා. දැන් මේ මම යොදන්නේ ඇත්ත විස්තරයක් නෙමෙයි. ඔය ඔයගොල්ලෝ යොදනකොට ඔයගොල්ලන්ගේ ඇත්ත විස්තරය પાස්පෝර්ට් එකේ තියෙන විදිහට යොදා ගන්න. ඊට පස්සේ මම මෙතෙන්ටත් પાස්පෝර්ට් නම්බර් එකක් විදිහට මොකක් හරි නම්බර් එකක් ওই විදිහට ටයිප් කරනවා මම. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ પાස්පෝර්ට් එකේ නම්බර් එක හරියට ටයිප් කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ date of birth කියන මේ කොටස. මෙතනදී select gender කියලා තියෙනවා. ඔයගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. පිරිමි ළමයි නම් මේල් කියලා, ගෑනු ළමයි නම් ෆීමේල් කියලා. දැන් අපි මෙතෙන්ට එකක් ඔන්න මම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ date of birth ඔයගොල්ලන්ගේ birthday එක. මුලින්ම තියෙන year එක. ඒ කියන්නේ ඉපදුණු අවුරුද්ද. ඔයගොල්ලන්ට පුළුවන් මොකක් හරි අවුරුද්දක් මේ විදිහට සිලෙක්ට් කරන්න. ඊට පස්සේ month එක මාසේ. ඊට පස්සේ දිනේ මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ applicant mobile number කියලා තියෙනවා. ඒ කියන්නේ අයදුම්කරුගේ ජංගම දුරකථන අංකය. එතකොට ඕගොල්ලෝ මේක ගොඩක් වැදගත්. මොකද මෙතනින් එහාට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට SMS එකක් එනවා, කෝඩ් එකක් එනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සෙත් මැසේජ් එකක් එනවා මෙන්න මේ නම්බර් එකට. ඒ නිසා මේ නම්බර් එක අනිවාර්යයෙන්ම හරියටම දාන්න. වරද්ද ගන්න එපා. ඔයගොල්ලෝ ගාව දැන් තියෙන වැඩ කරන හැමදාම ළඟ තියාගන්න ෆෝන් නම්බර් එකක් දාන්න. අපි මෙතෙන්ට මොකක් හරි නම්බර් එකක් ටයිප් කරමුකෝ. හරි ඊට පස්සේ තියෙන ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් ලයින් 1 කියන එකට ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එකේ පළවෙනි පේලිය. අපි උදාහරණයක් විදිහට හිතමු. අපි හිතමුකෝ නම්බර 22 සාරගම කුරුණෑගල කියලා තමයි ඔන්න ඇඩ්‍රස් එක තියෙන්නේ. අපි එහෙම හිතමු. එතකොට අපි නම්බර 22 තමයි ඇඩ්‍රස් ලයින් 1 වලට දාන්නේ. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් 2 වලට ඔයගොල්ලන්ගේ ඊළඟ පේලිය. මෙතන නම් මම දානවා සාරගම කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ටවුන් එක. එතකොට අපේ ටවුන් එක වැටෙන්නේ කුරුණෑගල. ටවුන් එක ගත්තොත් දැන් මේ මම කියපු ඇඩ්‍රස් එකේ හැටියට නම් ටවුන් එක මට දාන්න වෙන්නේ කුරුණෑගල කියලා. එතකොට අපි ඒක මේ විදිහට ටයිප් කරනවා. හරි.
ඊට පස්සේ අපිට තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරනකොට අනිවාර්යෙන්ම බලන්න මේක කැපිටල් වලින් ටයිප් කරන්න යන්න එපා. ඊමේල් ඇඩ්‍රස් එකක් අපි අනිවාර්යෙන් ටයිප් කරන්නේ සිම්පල් අකුරු පාවිච්චි කරලා. හරි අපි හිතමු මොකක් හරි නමක් අපි මම ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරගන්නවා. හරි ඔන්න ඔය වගේ මොකක් හරි ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක අකුරක්වත් වරද්දන්න නැතුව හරියටම දාන්න. ඊට පස්සේ contact number of relative කියලා එකක් තියෙනවා. මෙතනදී අදහස් කරන්නේ ඕගොල්ලන්ගේ කාගේ හරි ගෙදර කෙනෙක් එක්කෝ අම්මා තාත්තා එහෙම නැත්නම් husband wife ඉන්නවනම් husband wife එහෙම නැත්නම් සහෝදරයෙක් ඉන්නවනම් අයියා අක්කා නංගි මල්ලි ඔය වගේ කවුරු හරි කමක් නැහැ. ඕගොල්ලන්ගේ ඥාතියෙක් ගෙදර ඉන්න කවුරු හරි ඕගොල්ලන්ගේ පවුලේ කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක් තමයි මෙතෙන්ට ඉල්ලන්නේ. අපි එතෙන්ටත් මොකක් හරි ෆෝන් නම්බර් එකක් මේ විදිහට දාගමු. හරි ඔන්න ඒ වගේ පවුලේ කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක් මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ තියෙනවා දිස්ත්‍රික් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් දිස්ත්‍රික්ට්. ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කය. මේ දැන් මට නම් මම කලින් දාපු විස්තර වලට අනුව මම තෝරන්න ඕනේ කුරුණෑගල කියන දිස්ත්‍රික්කය. මම ඒක තේරුවා. හරි ඊට පස්සේ nearest SLBFE center කියලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ළඟම තියෙන විදේශ සේවා ආයතනය. කියන්නේ SLBFE center එක තමයි තෝරන්න. එතකොට මෙතනදී ඕගොල්ලන්ට ළඟම තියෙන එකක් තෝරන්න. දැන් විවිධ පළාත්වල හැටියට දැන් මට නම් මෙතන තියෙනවා කුරුණෑගල regional center කියන එක තියෙනවා. මට කුරුණෑගලට ළඟ නිසා. එතකොට මෙතන ගණනාවක් තියෙනවා. මේ අතරින් ඕගොල්ලන්ට ළඟම තියෙන සෙන්ටර් එක තෝරන්න. මෙතනදී අදහස් කරන්නේ ඕගොල්ලන්ට විභාගයට අදාළ නැහැ මේක. නමුත් විභාගයෙන් පස්සේ තියෙන වැඩ කටයුතු වලට මෙන්න මේ තෝරපු මධ්‍යස්ථානය ඕගොල්ලන්ට අදාළ වෙනවා. හරි. ඊට පස්සේ ඉදිරියට යන්න next කියන බටන් එක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න මෙතන තියෙනවා upload applicant image පළවෙනි එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ෆොටෝ එක. හරි අපි ඒක මේ විදිහට ටච් කරලා ඇඩ් කරගමු. ඔන්න මම මෙතනදී කලින් ලෑස්ති කරගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඕගොල්ලන්ට පේන්නන්න මේ විදිහට ෆොටෝ එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ upload passport details page. ඒ කියන්නේ passport එකේ ඕගොල්ලෝ ස්කෑන් කරගත්ත පිටුව තමයි මෙතෙන්ට දාගන්න ඕනේ. මෙතන පැහැදිලිව කියලා තියෙනවා ඔබගේ ඡායාරූපය සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය ඇතුළත් පිටුවේ පැහැදිලි ස්කෑන් පිටපතක් උඩුගත කරන්න. සැලකිය යුතුයි ඔබගේ විදේශ ගමන් බලපත්‍ර පිටපතක ස්කෑන් කිරීමේදී බාකෝඩ් එක කැපී නොවන පරිදි සම්පූර්ණ පිටුවේ පිටපතක් ස්කෑන් විය යුතුය. එසේ නොවන අවස්ථාවන්හිදී ඔබගේ විභාග අයදුම් කිරීම අනුමත නොවනු ඇත. ඔන්න ඒක ඕගොල්ලන්ට නැවත මතක් කරලා තියෙනවා. ඕගොල්ලන්ගේ විස්තර තිබුණ PDF එකෙත් මේක පැහැදිලිව තියෙනවා. හරි අපි પાස්පෝර්ට් එක ගමු. මේ විදිහට ඔන්න પાස්පෝර්ට් ෆොටෝ එකත් අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට යනකොට අපිට පේනවා passport issue date. ඔන්න ඒ කියන්නේ passport එක නිකුත් කරපු දවස. හරි ඒක ඔයගොල්ලන්ට අවුරුද්ද මාසේ දිනේ විදිහට passport එකේ අර ඔයගොල්ලන් ගත්ත පළවෙනි පිටුවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒක මේ විදිහට අවුරුද්ද මාසේ දිනේ විදිහට අප්ලෝඩ් කරගන්න. දැන් මම මේ විදිහට එක පුරව ගන්නවා. හරි ඔන්න ඔය වගේ යොදලා passport එක ඊට පස්සේ issue date එක ඊට පස්සේ තියෙනවා expire date එක. passport නිකුත් කරපු දවසේ තමයි issue date එක කියන්නේ. ඊට පස්සේ expire date එක passport එක කල්ලිකුත් වීමේ දින. ওই දවස් දෙකම ඔයගලන්ට පැහැදිලිව තියෙනවා. ඔන්න මේ විදිහට මම දවස් දාලා ඒක පුරව ගත්තා. ඊට පස්සේ select job category කියලා එකක්. එතනදී ඔයගොල්ලෝ තෝරන්න ඕනේ ඔයගොල්ලෝ අයදුම් කරන අර අංශය. නේ ඒ කියන්නේ අපි PDF එකේ ඔයගලන්ට වෙන්නේ නැති job type එක. මෙතන තියෙනවා නිෂ්පාදනාංශය, දීවරාංශය, ship building ඒ කියන්නේ නැවත ගැනීම, constructions කියන්නේ ඉදිකිරීම අංශය, ඊට පස්සේ service එක තියෙනවා, සේවා අංශය. මෙතනදී ඕගොල්ලන් කැමති එක අංශයක් තමයි ඕගොල්ලන්ට තෝරගන්න තියෙන්නේ. අපි නිෂ්පාදන අංශය මෙතන තේරුවොත් ඊට පස්සේ දෙවෙනියට අපිට එනවා select sub job category. ඒ කියන්නේ මේ අණු කොටස තෝරන්න කියලා එකක් තියෙනවා. ඔන්න ඒකට ගියාම ඔයගොල්ලෝ කලින් දැම්මේ නිෂ්පාදන නම් ඔයගලන්ට නිෂ්පාදන අංශයේ තියෙන ඒ අණු කොටස් තුන තමයි එන්නේ මිනුම්, එක්කිරීම්, සැකසීම් කියලා. එතකොට මෙතනින් ඔයගලන්ට කැමති එකක් යොදා ගන්න පුළුවන්. අපි මෙතෙන්ට
වෙන මොකක් හරි දැම්මොත් අපි හිතමු සර්විස් කියලා. ඔන්න සර්විස් දැම්මොත් ඔයගොල්ලන්ට පල්ලෙහාගෙන එනවා සර්විස් 1, සර්විස් 2 කියලා. ඔයගොල්ලෝ කැමති එකක් තෝරන්න. දැන් ඔන්න එතකොට අපි වැඩි දෙනෙක් දාන්න කැමැත්තෙන් ඉන්න නිෂ්පාදන නිසා ඔන්න මමත් මෙතෙන්ට නිෂ්පාදන දාලා ඊට පස්සේ මෙතනින් මම කැමති එක සැකසීම් ඒක නිසා මම සැකසීම් කියලා දා ගන්නවා. හරි ඊට පස්සේ බලන්න මේකේ පල්ලෙහා තියෙනවා ඉදිරියට යන්න කියලා කොටසක්. ඒක මේ විදිහට ටච් කරාම ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තව කොටසකට එනවා. මෙතන අපිට අප්ලෝඩ් කරන්න තියෙනවා අපේ බෑන්ක් ස්ලිප් එක. ඔන්න මම එතනත් ටච් කරලා බෑන්ක් ස්ලිප් එක මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා පේමන්ට් ඩේට් එක. ඒ කියන්නේ ඕගොල්ලෝ පේමන්ට් එක කරමු ඩේට් එක. හරි අපි මේකට මේ තියෙන විදිහට දිනයක් දාගමු. ඊට පස්සේ බෑන්ක් නේම් එක තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මොන බැංකුවටද සල්ලි ගෙව්වේ. NSB බෑන්ක් එක තියෙනවා, BOC තියෙනවා, People's තියෙනවා. ඒ තුනෙන් එකකට විතරයි සල්ලි ගෙවන්න පුළුවන්. එතකොට මේ තුනෙන් ඔයගොල්ලෝ සල්ලි ගෙවපු බැංකුව මේ විදිහට තෝරන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන ටික කියවලා මෙන්න මෙතෙන්ට ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ෆෝන් එකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කියන්නේ කලින් දාපු ෆෝන් නම්බර් එකට මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එක දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක එක එක්කෙනාට වෙනස්. මම දැන් මේ බොරු ෆෝන් නම්බර් එකක් නිසා මට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එන්නේ නැහැ. නිසා මම මේ වගේ මොකක් හරි අංකයක් මෙතෙන්ට ටයිප් කරගන්නවා. ඔයගොල්ලෝ ෆෝන් එකට ආව වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ ඇප්ලයි අයදුම් කරන්න කියන එක උඩ මේ විදිහට ටච් කරනවා. හරි. ඔන්න ඊට පස්සේ මට දැන් මේ බොරු තොරතුරු නිසා මට වැටෙන්නේ try again කියලා. නමුත් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ නිවැරදි දේවල් දාන නිසා නිවැරදි විස්තර දාන නිසා ඔයගොල්ලන්ට මේක සක්සස් වුණා සාර්ථක වුණා කියන පණිවිඩය එතන ස්ක්‍රීන් එකේ තියෙයි. හරි. ඔන්න ඔය විදිහට තමයි ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ. වීඩියෝ එක අවසානයේට මම දාන්නම්. ඔයගොල්ලන්ට මේක සබ්මිට් කරාට පස්සේ මොකද්ද ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ කියන ස්ක්‍රීන්ෂොට් එකක් අවසානයේට දාන්න සහ ඔයගොල්ලන්ට ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ආව කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගොල්ලන්ට බලන්න වීඩියෝ එක අවසානයේට අප්ලෝඩ් කරන්න.